welcome back to my YouTube channel. අද අපි යන්න හදන්නේ කන්දක් මුදුනේ තියෙන ලස්සන view එකක් තියෙන hotel එකකට. ඒ තමයි මාරබැද්ද Garden Resort. මේක තියෙන්නේ රිකිල්ල ගස්කඩ. කැන්ඩි පාස් කරලා 1 hour විතර drive එකක් තියෙනවා location එකට. දළදා මාලිගාවට යන්නේ නැතුව කොහොමද අනේ කැන්ඩි ඇවිල්ලා? අපි දළදා මාලිගාවට ගිහින් තමයි hotel එකට යන්න decide කරේ. Finally we are there. Entrance එකේ ඉඳන් චුට්ටක් කන්ද උඩට යන්න ඕන hotel එකට. අර උඩින් පේන්නේ hotel එක. එන පාරෙත් cottages gardens එහෙම හදලා තියෙනවා. අපිට 12:30 වගේ වෙනකොට hotel එකට එන්න පුළුවන් වුණා. අපිට rooms දෙන්නේ දෙකටනේ. ඒක නිසා අපි welcome drink එකත් අරගෙන lunch වලට යන්න decide කළා. අපේ stay එක start කරන්නේ lunch එකෙන්. lunch එකේ ගොඩක් varieties තිබුණේ නැහැ. But the food was so good. lunch අරගෙන අපි චුට්ටක් ගියා එළියට ඇවිදින්න. මේ view එක දැක්කම pool එකට යන්න නැතුව කොහොමද? ටක් ගාලා change එකක් දාගෙන අපි ගියා pool එකට. මේ weather එක ටක් ගාලා වෙනස් වෙනවා. අවුව තිබ්බට සීතලේ නම් අඩුවක් නැහැ. pool එකට බැස්සම දැනෙන refreshment එකට සීතල වතුර ටිකට ඒ වගේම මේ view එකට මම මාර මාසයි. pool එකේ වැඩි වෙලාවක් ඉන්න උනේ නැහැ. පොඩ්ඩක් වහින්න පටන් ගත්තා. ඒක නිසා අපි ආයෙත් ආව room එකට. මේ weather එකත් ටිකක් මගේ mood එක වගේ. ටක් ගාලා change වෙනවා. දැන් බලන්න වැහපු පාටක්වත් නැහැ. අපි dinner එකත් ගන්නම ready වෙලා ගියා පල්ලෙහාට. මෙහි ලස්සන locations ගොඩක් තියෙනවා. photos ගන්න, relax එකේ chat එකක් දාගෙන ඉන්න වගේම beer එකක් බොන්න separate gardens උත් හදලා තියෙනවා. මම පස්සේ පෙන්නන්නම්කෝ. දැන් අපි යමු dinner ගන්න. ඩිනර් එකේ නම් සිලෙක්ෂන් ගොඩක් තිබුණා. ලන්ච් එකට තිබ්බට වඩා වැඩියෙන් ඩෙසර්ට් රේන්ජ් එකකුත් තිබුණා. ඩිනර් අරන් අපි කැරම් ප්ලේ කරන්න උඩට ගියා. more than 2 hours විතර අපි ප්ලේ කරලා අපි ආයෙමත් පල්ලෙහාට ආවා. මෙච්චර ලස්සන හොටෙල් එකකයි ඇතුළට වෙලා ඉන්නේ. ඒ වෙලේ තමයි දැක්කේ මේ කඳු අතර ගෙවල් කොච්චරනම් තියෙනවද කියලා. දවල්ට ඒව පේන්නේ නෑනේ. ටිකකින් මමයි අම්මී විතරයි ඉතුරුනේ. එතකොටම මට පොඩි දෙයක් හිතුණා. Good morning. අද ඔක්තෝබර් 6 වෙනිදා. මම ඉපදිලා අදට අවුරුදු 20ක්. මම අද මෙතන ඉන්නේ මගේ අම්මයි තාත්තයි නිසා. දැන් නම් තව කෙනෙක් join වෙලා. යන්න ආසාවෙන්ම හිටපු හොටෙල් එක, ගන් බලබලා හිටපු දේවල්, ඊයේ රෑ දීපු සර්ප්‍රයිස් එක, මම වෙනුවෙන් කරන හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. කියව ඉන්න වෙලා නැහැ. අපි යමු බ්‍රෙක්ෆාස්ට් ගන්න.
බ්‍රෙක්ෆස්ට් එකේ ලොකු රේන්ජ් එකක් තිබ්බා. ශ්‍රී ලංකන්, ඉංග්ලිෂ්, කොළ කැඳ, කුරක්කන් කැඳ, සැලඩ්ස්, ෆෘට්ස් වගේ ගොඩක් දේවල් තිබුණා. ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆස්ට් එකකින්ම මම ස්ටාර්ට් කරා. ඊට පස්සේ අපි ගියේ ගියපු නැති තැන් ටිකකට ඇවිදින්න. උදෙන්ම නැගිට්ට නිසා රෂ් එකක් නම් තිබුණේ නෑ. මට කොහොමත් ඕන වෙලා තිබ්බේ බර්ත්ඩේ මෝර්නින් එක ස්ලෝලි මේ වගේ ලස්සන තැනක ස්පෙන්ඩ් කරන්න. මේ තියෙන බියර් ගාඩන් එක. මම කිව්වනේ පෙන්නන්නම් කියලා. බර්ත්ඩේ ඩ්‍රෙස් එකට චේන්ජ් වෙලා එන ටිකට වෙදර් එකක් චේන්ජ් වෙලා. පොඩි පොතේකුත් එක්ක හුළඟකුත් තිබුණා. මෙහෙ ඉතින් ඔහොම තමයි. මේ දවස්වල ඉතින් කොළඹ කියලා වෙනසකුත් නැහනේ. කොහොම හරි අපි ලස්සනට ෆොටෝස් ටික කැප්චර් කරගත්තා. And I also want to say thank you so much for your loving wishes. vlog එකේ නැති වුණාට ඔයාලගේ wishes වලටත් මම ගොඩාක් සතුටින් තමයි reply කරේ. ඊට පස්සේ අපි freshen up වෙලා check out වුණා. Hope you guys enjoyed my vlog. Don't forget to like and drop a comment. Until the next video, stay safe, stay happy. Thank you for watching. Bye bye.